Hi යාළුවනේ, welcome back to my YouTube channel. ඔයාලව අදත් මම මගේ අලුත් vlog එකකට එකතු කරගන්නවා. අද දවසේ නම් තියෙන්නේ මගේ දවස ගෙවුන හැටි. ඉතින් මම ඇඳින්න හිතාගෙන හිටපු ඇඳුම නෙමෙයි මං ඇඳේ normal t-shirt එකක් තමයි දාගත්තේ. ඉතින් මට හිතුණාද එළියට යන්න ඕනි කියලා. ලොකු plan එකක් ඔළුවේ තියාගෙන ගියත් කරදරකාර වැස්ස නිසා ඉක්මනින් ගෙදර එන්න උනා. ඊට පස්සේ ලැහැත් තියනා එන ටිකට අපේ අයියා ටවුන් එකට ගියේ. ඉතින් එහා ඉන්න තැනකට මම යනවා එයාව ගන්න. මම දැන් එයාව අරගෙන අපිට අද දවසේ නිදහස් දවසක් නිසා ඕන උනේ කොහෙට හරි ගිහින් කාලා පොඩි රවුමක් දාලා එන්න. ඉතින් බලමු කොහොමද අපි අපේ ගමන යන්නේ කියලා. අපේ තාත්තට දොඩම් ඔන්න ගිහිලා ආයෙ දොඩම් එකක් බොන්න ඕනේ කියලා හරවංගා. ඒ දිනනටම දොඩම් දෙකක් ගන්න තු එකක් ගත්තේ හොඳයි. මොකද එකක් බීලා දවල් කෑම කද්දී මේකට බඩ පිරිලා. ඉතින් දොඩම් එකකුත් අරගෙන බීලා තමයි අපි ටවුන් එකට ගියේ. මේ කැෆේ එකේ නම් මම ඔයාලව කලින් vlog එකත් එක්කගෙන ඇවිල්ලා තියෙනවා. මගේ ෂූට් එකේ අවුරුදු ෂූට් එකේ vlog එක බලවුවා නම් ඔයාලට මේ කැෆේ එකත් මතක ඇති. මම මේ කැෆේ එකේදී කැම රිවිව් එකක් දෙනවා ඇත්තටම බෙස්ට් කියලා. නමුත් එදා රහ නෙමෙයි අද තියෙන්නේ. අපි ඉතින් එදා රහ ගොඩක් තිබුණ නිසා අදත් ඉතින් කන්න පුළුවන් වෙයි කියලා ආවා. නමුත් එදා කොල්චි එකට අද කෑම තිබුණේ නැහැ. ඉතින් මම ඇත්තටම මේ දෙක මික්ස් කරලා කන්න බිග් පෑන් කෙනෙක්. කොද්දු රයිස් මික්ස් කරලා කනවා කියන්නේ මට නම් තුන් එළමුණත් මට කන්න පුළුවන්. ඒ තරම බිග් පෑන් මේ කෑම එකේ. ඉතින් ඇත්තටම ගොඩක් ඉතුරු වුණා. කන්න හම්බුනේ නෑ. අද වෙනදා වගේ රස තිබුණේ නෑ මේ රංගිරුළු එකේ කෑම එක. ඊපස්සේ දවල් ආහාර වේලෙන් පසු අපි දැන් යන්නේ වෙන ගමනක්. මේක ගෙදර යන ගමන් තමයි යන්නේ හිටියේ. මොකද්ද කියලා බලාගෙන ඉන්නකෝ. අපි යනවා දැන් කණ්ඩලමට. අපි කණ්ඩලමට නේද යන්නේ? එච්චර යන්නේ නැති වෙයි. අපේ වැඩකට අපි යනවා. මෙන්න මේ රෝඩ් එකේ. ආර මතක තියාගෙන අපි දැන් යන්නේ හදන්න දීපු දෙයක් ගන්න. මොකද්ද කියලා බලාගෙන ඉන්නකෝ. කෙලි කෙලි නේද? මම යන්නේ මගේ වැඩකට. මෙන්න මෙයා තමයි මාව එක්ක යන්නේ. අපි ගියේ මෙන්න මේක ගන්න guys. මේකේ මොකද්ද කියලා බලන්න මං කියන්නේ නෑ. මේකේ තියෙන්නේ පාවඩයක්. දැන් වෙසක් එනවනේ අපිට පූජා කරන්න අපි හදාගත්ත පාවඩයක් තමයි මේකේ තියෙන්නේ. දැන් නම් එනවා දැන් නම් වැස්ස වගේ නේද? අපිට දැන් වැස්සක් එනවා මේ සුත්තම් මේ ගානකට කඩු වෙලා වැස්ස වහින්නනේ. අපි දෙන්න බයිසිකල් එකේ ආපු නිසා ස්කූටර් එකේ ආපු හින්දා වැස්සොත් නම් ඉතින් අපි අනාතයි. ඒක නිසා ඉක්මනින් පුළුවන් තරම් වේගයෙන් පරිස්සමින් අපි දැන් යන්නේ ගෙදර ගිහිල්ලා තව ප්ලෑන් එකක් ඔළුවේ තිබ්බා. ඉතින් මොකද අද දවසේ ඉතින් නිකන් ගෙදරට වෙලා ඉන්න අයිඩියා එකකින් නෙමෙයි ආවේ. ඉතින් අද වැස්ස නිසා ස්කූටර් එකේ ගියපු ගමන ඉක්මනින් එන්නුනා. බලන්නකො මගේ ටී-ෂර්ට් එක බලද්දි මම බොරු කියනවනම් ඇත්තටම මේ වෙලේ වැස්සා. අපි තෙමුණා කියන්නේ. අපි ගෙදර ආවා. අන්දට මිනිමෑවත් හැම්බෙරිසාව හැදෙනවා කියන්නේ මෙන්න මේකට. ළමයි තිබුණේ ඒත් ඉවරයි. මේ බලන්නකෝ මේ බින්චූන් බෑග් එක ෂෝක්නේ හරිම කියුට්. මම බින්චූන් බොන්න ගියපු vlog එකක් තියෙනවා. ඒක එඩිට් කරන්න තව ගොඩාක් තියෙනවා. ඉතින් ඒ vlog එකත් මම ඉක්මනට ගේන්න. දැන් මම යන්නේ
අපේ නයිට් ගමනට රෙඩි වෙන්න. ඒ වගේම තමයි බ්ලොග්ස් කරන්න අරගෙන අවුරුද්දක් විතර කාලේ ඇතුළත මම ගොඩක් වීඩියෝස් දැම්මේ නෑ. ඒත් මගේ account එක මොනටයිසේෂන් කරන්න ඔයාලා ගොඩක් උදව් කරා. ඉතින් හැමෝටම thank you so much. දැන් යන්නේ අපේ මගේ දෙවැනි ගමනට. බලමු මේක නම් ටිකක් රෑ වෙලා. ඒත් මෙහි ගමන යද්දිත් වහිනවා මේ දවස්වල වැස්සනේ. අපේ පැත්තට නම් වැස්ස වල පැත්තට වැස්ස නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වැස්ස නම් කවදා නතරයිද දන්නේ නැහැ. කොහෙලාවත් චුටු චුටු කකා වැස්ස. මගේ හැම බ්ලොග් එකකම වොයිස් කරද්දී අනිවාර්යෙන් කුක් එක කෑ ගහන සද්දයක් ඇති. ගණන් ගන්න එපා guys. අපේ ගෙදර ගොඩ දෙනෙක් ඉන්නවා බලු පැටවෝ. ඉතින් ඒක නිසා යාලා කොයි වෙලාවෙත් චව් චව් ගතමයි. ඉතින් අපේ බබාවත් එක්කගෙන පුංචිගේ කාර්යසවිය සඳහා දැන් එකයි යන්නේ එයාවත් අපේ වෙලාවෙ නම් පුංචිගේ ළඟ බබා හොඳටම නිදි. හැබැයි උන් බලන්නකො මෙයාව ඇහැරව ගන්න ක්‍රමයක් තියෙනවා. බබි අයිස්ක්‍රීම් කන්නයා. ඔයා නිදාගෙන හිටියේ බබා. නිදාගෙන හිටපු ගුලොන්ඩු කෑරුනේ හැටියා. පස්සේ බබාව එක්කගෙන ආවා ෆුඩ් සිටි එකට අයිස්ක්‍රීම් ගන්න තමයි. ඉතින් මෙයාට අනිවාර්යෙන් අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්න ඕනේ. නැත්නම් ඉතින් අනිවාර්යෙන් වෙන්නේ. ඉතින් ඒක නිසා අපි ඉස්සෙල්ලම අයිස්ක්‍රීම් ගත්තා. මේකේ තුනක් තියෙනවා. තුනම 670. මගෙන් තුනක් හතරක් ගන්න ගන්න. මේකේ ඒකත් ඕනේ. හරිද? ඒකෙන් තුනක් ගන්න. මේ අර අපගේ අප්පෝ කරහනේ තියන්නේ. බබා ඔක කන්නේ. අර මේ ස්ට්‍රොබෙරි. ඒ ස්ට්‍රොබෙරි අපි කලින් කාලා තියෙනවා. බ්ලොග් එකක් දාලා තියෙනවා දන්නේ නැහැ. කොහොමද දාලා තියෙනවා බලන්න. ඇත්තට මේක බිලෝ රහන්නේ. ලොකුවක් කියලා ෆෘඩ් ඇන්ඩ් නට් අයිස්ක්‍රීම් එක ගන්න ආසයි. ඒත් මම නම් ආසයි නෑ. ඉතින් ඒක නිසා යාළුවටම ෆෘඩ් ඇන්ඩ් නට් අයිස්ක්‍රීම් එකකුත් අරගෙන මෙන්න මේ දෙක කොත්මලේකේ අලුත් දෙකක් මම මේක මීට කලින් දැකලා නෑ. ඉතින් මම මේ දෙකත් ගත්තා. දැන් ෆලූඩා එනවනේ. මේකෙන් ෆලූඩා දෙක දාන්න නෑ. මේ වගේ එකක් ගත්තේ නෑ. ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් ගත්ත. අයිස්ක්‍රීම් එක ෆලූඩා වෙන්න බෑනේ. ඒක ෆලූඩා නෙවෙයි වෙන මොනවා හරි වෙන්න ඇති. මට ඉස්සර එක පුංචිගේ නීතියට අනුව බබාට නැවත අයිස්ක්‍රීම් දෙන්න නොලැබේ. ඕකේ. දැන් අපි යන්නේ අපේ ලොකු අක්කලා ගෙදර. ඉතින් අපි දැන් කටින් ෆුඩ් සිටි එකෙන් අනමන ටිකක් අරගෙන දැන් එහෙට යනවා. මොකද රෑ වෙනකන් ටිකක් එහෙට වෙලා ඉන්න කියලා තමයි යන්නේ. මොකද බබාත් ආසයි එහෙ ඉන්න. අපි යනකොටත් අපේ ලොක්කා ප්‍රැක්ටිස් ගිහිල්ලා. ඉතින් මෙයාට අයියත් එක්ක ඉන්න තියෙන කාලේ අඩුයි. ඉතින් ඒක නිසා අපි ටිකක් රෑ වෙනකම්ම ඉඳලා ආවා මෙයාට මෙයාගේ අයියත් එක්ක ටිකක් සෙල්ලම් කරන්න තියලා. ඊට පස්සේ අපි රෑ කෑම කන්න තැනක් හොයාදී අපිට හිතුණා උදේ ඉඳන් හිටපු විදිහෙම කනවට වඩා ගෙදර අරන් ගිහිල්ලා නිදාසේ කණික් හොඳයි කියලා. ඉතින් අපි පළතුරු ගන්න ඇවිල්ලා ඊළඟට ගියා කෑම ගන්න. ඒවට තියෙන ඒවා වෙන මොනවත්
පස්සේ අපි රෑ ගන්න කඩෙන් කන්නාවේ අත්තම්මගෙන් ගන්න. මේක අත්තම්ම කියලා කඩයක් මෙතන කලින් කරපු අය මෙතන අම්මා කඩේ කියලා තමයි කරේ. දැන් ඒක වෙනස් වෙලා. ඒක අත්තම්ම කඩේ කියලා. අපේ බබාගේ උසට ෆ්‍රිජ් එකක් හම්බුණාමද කොහෙද? එයා ඉතින් ඒව ඇද. ඊට පස්සේ අපි මොනවද රෑට කන්නේ කියලා මේ බලලා ඕඩර් කරා. ඉතින් මම වෙනදා වගේම උදේ වගේම කොත්තුනේ රයිසුයි තමයි. එයාලා මේ කඩේ දන්නවනම් මේ කඩේ කෑම වල පෙනුම කොහමද කියලා මම ඔයාලට පෙන්නන්නම්කෝ. රැව්සයි ඉතින් කියන්න බෑනේ. පෙන්නන්න බෑනේ ඊට මම අටින් කියන්නම් ඒකින්ද. මම ගෙදර වලමයි ඔයාලා දැක්කින් නැති මම අර කලින් බ්ලොග් එකේ මම ගත්ත කියුට් පර්ස් එකක් කියලා මම පෙන්නේ. ඒක මම නැති කරගෙන තමයි ගෙදර එන්නේ. මම ඒකට නිකන් පොඩි සල්ලි දාගෙන හිටියේ. නමුත් ඒකේ මගේ කාඩ් එකක් තිබුණා. මම දැන් කාඩ් එකේ තියෙන සල්ලි වෙන account එකකට transfer කරගත්තා. තාම පර්ස් එක හොයනව නැහැ. මට ඔන්න ඔහොම තමයි වෙන්නේ. කොහේ හරි ගියොත් මොනවා හරි අමතක කරලා ඉන්නවනේ. ඒක ඉතින් මගේ හැදියම් මෙන්න මෙහෙම තමයි අත්තම්මයි කෑම දෙක තිබුණු ලොකු අත්තම්මයි පොඩි අත්තම්මයි වගේ කෑම දෙක තිබුණේ. බලමු අපි මේකේ පෙනුම. රයිස් එකට නම් මෙන්න මේ විදිහට තමයි තිබුණේ. වෙනම chili paste දීලා තිබුණා. ලොකුවට පෙනුම නැතත් මේක රහක් තියෙනවා රයිස් එකේ. ඊට පස්සේ කොත්තු එකේ මම ආස කළු පාටට ටිකක් ගොඩක් සැර දාලා තියෙනවා. නමුත් මේකෙම සැරට දාලා තිබුණේ මම ගොඩක් සැර කනවා. ඉතින් ඒත් කමක් නැහැ කියලා බෙදාගෙන කෑවා. හැබැයි රස තියෙනවා. සාමාන්‍යයෙන් අර කඩවල් වලට වඩා රසයක් තියෙනවා. දැන් එහෙනම් දවල් කෑම ඉඳගෙන රෑ කෑම වෙනකම් ඔයාලට මම බ්ලොග් එක ගෙනාවා. එහෙනම් අද බ්ලොග් එක ඉවරයි. බයි බයි. පරිස්සමෙන් ඉන්න හැමෝම.